Hello guys, welcome back to my YouTube channel. Ada api ni kan? Api ko dah dengine kadwe. Mata boleh itulah record kerana beri na. Awe hadisi. Meeting hard tika mengolat tika share kerana. බලන්න. හායි ළමයි. ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්නකොට දවසකින් අද vlog එකක් ගෙනාවා. ඇත්තටම ගොඩාක් මං ගාව වීඩියෝ ක්ලිප්ස් තියෙනවා රෙකෝඩ් කරපු ඒවා මට ගේන්න බැරි වුණා. මම ඒ ටික ඉස්සරහට හිමීට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් අපි බලමු කාල vlog එක. මේක ඇත්තටම හදිස්සිය ආවේ. මේ තියෙන්නේ අපි ඉන්න තැන හික්කඩුවේ තමයි අපි හිටියේ. මෙතන හරිය ලස්සනයි. අපි බලමු ගාල්ලේ අපි මොකද කරන්නේ කියලා. Keep watching. අපි ඇඳගෙන ඉවරයි. අපි දැන් යන්න හදන්නේ ගෝල් ෆෝර්ට්. Tapi tambah turun menangino kita mulai hambalu kita memang outfit api mulai mana piknik ke api mulai kita mira ke lima dia ni sorry පික්නික් එකේ ගිහිල්ලා අපි ඊට පස්සේ බයික් ගත්තා. එතන ඉඳන් අපි ගියේ බයික් වල. අපිත් එක්ක තව යාළුවෝ කට්ටියකුත් ගියා. අපි ඔක්කොමලා ඊට පස්සේ බයික් වල තමයි ගියේ. අරුට ඔක පොඩ්ඩක් පැද්දාම හරියනවා. සඳාවේ කුමරි සුපෙම් මල් වෙතින උනා ගෝල් ෆෝර්ට් එකට අපිට ඕනේ ගෝල් ෆෝර්ට් එකට ඇවිල්ලා මේ අර ලස්සනට ඉර බහගෙන යන එක බලන්න. කොහොම හරි අපි ටයිම් එකට මෙතනට ආවා. ඊට පස්සේ ඉතින් අපි ගොඩාක් කලා වාඩිලා ඉඳලා අපි කට්ටියම ෆොටෝස් ගහලා හිමීට පොඩ්ඩක් අපි හිතුවා ගෝල් ෆෝර්ට් එකේ වටේ පොඩ්ඩක් ඇවිදින්න. මොකද ලස්සනයිනේ ලයිට්ස් දැම්මම රැට. අපි ගෝල් ෆෝර්ට් වල ඉඳන් එtti ටිකක් රෑ වුණා. ඊට පස්සේ ඉතින් අපි ආයෙ වෙන කොහෙවත් ගියේ නෑ. මොකද අපි එදා ආපු දවස නිසා. අපි ඊට පස්සේ කට්ටියම එකතු වෙලා පොඩ්ඩක් චිට් චැට් එකක් දාලා ඊට පස්සේ හැමම නිදාගන්න ගියා. අපි බලමු එහෙනම් අපි ඊළඟ දවසේ අපි හිතාගෙන ඉන්නවා යන්න තැන් දෙකක් විතර. අපි බලමු දෙට. මරම ලස්සනයි. මෙමං ඊළඟ දවසේ උදේම නැගිටලා අපි හිතුවා මුලින්ම තල්ප යනවා කියලා. මේක තමයි මගේ අවුට්ෆිට් එක. අපි යන්නේ තල්පේ.
මෙතන මාරම ලස්සනයි ළමයි. මම ෆස්ට් ටයිම් තමයි තාත්තේ ආවේ. මම ඊට කලින් ඇවිල්ලා නැහැ. මට හිතා ගන්න බැරි වුණා. වතුර නිල් පාටයි. අර මෝල්ඩීව්ස් වයිබ් එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. ඔතන මම බයෙන් යන්නේ. ඒක මොනවද අර කළු පාට මට මතක නෑ. සත්තු වගේක් කියනලු. ඒගොල්ලෝ කකුල යනවම විෂයි කියලා කිව්වා. ඒ නිසා මං ඒව බල යන්නේ. ඇත්තටම ඊට පස්සේ අපි අර කැස් බෑවන්ට කන්න දෙන්නේ. අන්න ඒකටත් ගියා ඔතන. හැබැයි ඒ ටික රෙකෝඩ් කරලා නෑ මං. ඒක මට මිස් වෙලා. ඊළඟට අපි ආවේ ජංගල් බීච් එකට. අර ආලමලින් දැක්කේ එන ටික ඇත්තටම කැලයක් මැදින් වගේ එන්න තියෙන්නේ. ඒ නිසා වෙන්නේ ටිකට ජංගල් බීච් කියලා කියන්නේ. හරිම ලස්සනයි වීව් එක. මාරම ලස්සනයි. මෙතනට නම් මං හිතන්නේ හැමෝම වගේ ගාල්ලේ ආවහම එනවා. නිසා ගොඩ දෙනෙක් මේ ප්ලේස් එක දන්නවා. හැබැයි මේක තමයි මගේ ෆස්ට් ටයිම්. මම මේකටත් ඇවිල්ලා නෑ කලින්. අපි මේ දැන් ජංගල් බීච්. අපි ජංගල් බීච් එකකින් නාන්නෙත් නෑ. මොකද අපි හිතන් ඉන්නවා ගාල්ලේ වෙන ප්ලේස් එකකින් නාන්න. ඒ නිසා අපි මෙහෙ තල්පේ වගේම නිකන් බලලා චුට්ටක් වෙලා ඉඳලා යනවා. අපේ ජංගල් බීච් ගිරලා යන්නේ. හයි. හෙල්මට් එක දාගෙන හයි යන්නේ. පඩි ගන්නත් තියෙන. දැන් යනවා කන්න. අපි ෆුඩ් සිටි එකක් තිබ්බා. ඒකට ආව බඩු වගේක් ගන්න. ඒ ටිකත් අරගෙන යද්දී අපිට හම්බුණා තැඹිලි. තැඹිලි තැනක් දැකලා අපිට ආස හිතුණා තැඹිලි බොන්න. මොකද මාර අවුවයි. වහින්නේ නෑ වැස්සක්. පේන තෙක් මානෙක නෑ. මාරම රස්නේ. අපි කාලෙවර වෙලා චුට්ටක් ඉඳලා අපි හිම්මම ආවා ආයමත් ගෝල් ෆෝර්ට් එකට. එතන නාන්න තැනක් තියෙනවා. ඒ නිසා අපි කට්ටිය හිතුවා පොඩක් හවස් වෙලා නාන්න කියත් හොඳයි කියලා. අපි දැන් මන්ට චේන්ජ් කරගෙන නාන්න තමයි යන්නේ දැන්. ඒක මම අතලින් දාන්න අක්ක දාන්න කියලා කිව්වේ. ජග්ගෝ එකක් තියෙනවා මෙතන නේ. ඔයාලට දෙන්න. ඔය දානවද මම දාගන්නවද? ඔයාලා මේකත් කරේ. මේ පොලිස් මේක සීන් එකක් මේ උසාවියේ තියෙන්නේ මේක. ඒව හොල් නෑ අපිට. නිවන ආවෙන්නේ. මෙතන අර චිත්‍රන් තාක්කේ. අපි නෑවා නාන්තනක් මම රෙකෝඩ් කරලා නෑ. බලද්දි මම භාගයක් ක්ලිප්ස් රෙකෝඩ් කරලා නෑ. අනේ මන්ද මම මොනව රෙකෝඩ් කරලාද කියලා. ටොල් දෙක නිකන් මොනවද වෙලා වගේ? වෙනවා එකට. අපිට චායි තනක් හම්බෙලා අපි එතනින් චායි පීලා ගෙදර එන්න පටන් ගත්තා.
මම හිතනවා ඔයාලා මගේ ගෝල් ව්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි ඉක්මනට අලුත් ව්ලොග් එකකින් හම්බෙමු. බයි බයි.